අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉන්සෙන්ටිව් ටෙස්ට්නෙට් එක ගැන. මේක ගැන මුලින්ම කියන්න ඕනේ පොඩි රෙඩ් ෆ්ලැග් එකක් තියෙනවා මේකේ CEO එක. මොකද මේකේ දැන් ඉන්න CEO කලින් DOP කියලා ප්‍රොජෙක්ට් එකකදී කමියුනිටි එක ෆේල් කරා කියලා මේක ස්කෑම් ටෙස්ට්නෙට් එකක් කියලා පොඩි රාවයක් යනවා. ඒක මොක වුණත් කමන්නේ අපි ටෙස්ට්නෙට් එක පාටිසිපේට් කරගමු. මොකද මේකේ රිවෝඩ් එකක් දෙනවා කියලා තියෙන නිසා. හරි මේකේ මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන web3 is my thing කියන එකෙන් යන්න. ඒකෙන් ගියාට පස්සේ ඔයාලා යනවා මෙන්න මේ විදිහට what's your move. I will use my exciting wallet දාලා ඊට පස්සේ ඔයාගේ යූසර් නේම් එක ප්‍රොෆයිල් එකට යූසර් නේම් එකක් හදාගන්න. ඊට පස්සේ මෙතන මේ කැප්චා එක ෆිල් වුණාම වෙරිෆයි කරලා කන්ටිනියු කරන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් මගේ MetaMask එක මේකට කනෙක්ට් කරගන්නවා. කනෙක්ට් කරලා ඉන්සෙන්ටිව් ටෙස්ට්නෙට් එකට හරි කනෙක්ට් වුණා. ඊට පස්සේ මෙතනින් දැන් start exploring testnet එක explore කරන්න යන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට RPC එක ඇඩ් කරගන්න ඔටෝම wallet එකෙන් pop up වෙයි. ඒක ඉස්සෙල්ලාම RPC එක ඇඩ් කරගන්න incentive testnet RPC එක. RPC එක ඇඩ් වුණාට පස්සේ දැනට මේක තමයි තියෙන dashboard එක. මේකේ මේ batch කියන ටික ඉස්සරහට එයි. තාම coming soon තියෙන්නේ. දැනට තියෙන්නේ testnet token claim කරගන්න විතරයි. ඒකෙදී testnet token අපිට cent 100ක් තමයි හම්බ වෙන්නේ. තාම මේ පේනවා කිසිම option එකක් available නැහැ. මේක දැන් ඇවිල්ලා දවස් 2-3ක් වෙන නිසා. හරි මෙතනින් අපි දැනට testnet token claim කරගෙන යමු. මෙතනින් මේ get testnet tokens ගියාපුවම මේකෙත් මෙන්න මේ captcha එක තියෙනවා. verify your human එක ගිහිල්ලා ඊට පස්සේ ඒක fill වුණාම get test token දීපුවම මෙන්න හරි test token send token 100ක් මට ආවා. ඒත් එක්ක මගේ my batch කියන එකේ දෙවෙනි batch එක දැන් claim වෙලා තියෙනවා. මේ විදිහට ඉදිරියට යද්දි batch එකින් එක claim වෙයි. ඉස්සරහට එන update මම ඉස්සරහට දෙන්නම්.